සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මේ අද මේ ඉහළට පේන පඩිපෙළේ ඉහළට යන්නේ අපේ දළදා වහන්සේ අවුරුදු 3ක් පමණ සංඝවාගෙන වැඩ සිටිය ස්ථානය. ඒ කෙවුල්ගම දළදා ගමන් විහාරය. ඉතින් අපි චුට්ටක් උඩට ගිහිල්ලා බලමු දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවුරුදු 3ක් පමණ මෙම ස්ථානයේ උඩුදුම්බර කෙවුල්ගම ගම්මානයේ ඔන්න මම දැන් යන ස්ථානයේ තමයි සංඝවලා තිබ්බේ. අපි චුට්ටක් ගිහිල්ලා බලමු. මේ සම්පූර්ණ මේ ඉහළින් පේන්නේ උඩ ගල තියෙනවා. මේ ගල් එකක් ඇතුලේ තමයි මේ විහාරේ පිහිටලා තියෙන්නේ. අපේ අමාමෑණී තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටි කෙවුල්ගම දළදා ගමන් විහාරයේ එක් ස්ථානයක්.